හැම දිනකටම සුබම සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අද අපි ඇවිල්ලා ඉන්නවා IDH මාදින්නාගොඩ පිහිටි renovation project එකට. අද මෙතන විශේෂත්වය තමයි මීට කලින් මෙතන වීඩියෝස් දෙකක් හෝ තුනක් අපි කරලා මගේ මතකයේ හැටියට. හැබැයි ගේ සම්පූර්ණයෙන්ම වැඩ ඉවරයි. බාර දෙන තව දවස් 3-4යි තියෙන්නේ. ඒක නිසා තමයි අද මේ අන්තිම වීඩියෝ එක ඔයගලන්ට අරගෙන ආවේ. ඉතින් අද අපි බලමු මේ කන්ස්ට්‍රක්ෂන් එක කොහොමද අපි ලස්සනට ඉවර කරලා තියෙන්නේ. මේ අද පවතින තත්ත්වයට කොහොමද මේක අපි අරගෙන ආවේ, කොච්චර මහන්සි වුණාද, මේකේ තියෙන components මොනවද, features මොනවද, මේකේ තියෙන පහසුකම් මොනවද, මේ ගෙදර තියෙන විශේෂත්වය මොකක්ද, renovate කරන්න කලින් මේකේ තිබ්බේ කොහොමද, දැන් තියෙන්නේ කොහොමද කියලා ඇතුළට ගිහිල්ලා ඉඩම ඇතුළට ගිහිල්ලා අපි බලමු. දැන් මේ තියෙන්නේ main gate එකෙන් ඇතුළ වෙච්ච ගමන් ඔයාලට පේන්න තියෙන්නේ car porch එක. එතන මේ car porch එක ඇත්තටම ඔයාලට පේනවා ඇති මේකේ තියෙන පාරේ level එකට වඩා අපි උඩට අරගෙන තියෙනවා. ඒකට හේතුව තමයි ඉඩමේ පිහිටීම. ඔයාලට මගේ පිටිපස්සෙන් පේනවාද ඉඩම පිහිටීම පාර පිහිටීමට වඩා ගොඩක් පල්ලෙහෙන් තියෙන. අඩි 2ක් විතර පල්ලෙහෙන් තියෙන. මෙන්න මේ හේතුව නිසා මෙතන car porch එකට access කරන්න තියෙන පහසුව සහ පාරේ තියෙන වතුර, පාරේ යන වතුර ටික ඉඩම ඇතුළට නොවෙන්නයි මේ විදිහට platform එකක් විදිහට පොඩ්ඩක් උඩට උස්සලා තියෙන්නේ. ඒ නිසා ඔයාලට පේනවා බැලු බැලමට පාරයි මෙතන තියෙන කියන්නේ car porch area එකයි පාරයි අතරේ අංගල් 6ක 8ක විතර level difference එකක් තියෙනවා. හැබැයි එහෙම ගිහිල්ලා මෙයා මේ පැත්තට එනකොට ඔයාලට හොඳටම පේනවා ඇති මෙතන පිහිටි පොළව පල්ලෙහා නිසා මෙතන අඩි 2.5ක 3ක විතර ලොකු gap එකක්, ඒ කියන්නේ level difference එකක් තියෙනවා. දැන් ඔයාලට හිතෙන්න පුළුවන් මෙතන ලොකු level difference එකක් ඇයි maintain කරලා තියෙන්නේ කියලා. ඒකට ප්‍රධානතම හේතුව තමයි මේක renovation එකක්. මේක පිහිටි නිවස ඇත්තටම මේ මට්ටමේම තමයි තිබෙන්නේ. ඔයා දන්නවා මේක renovate කරන්න ගියාම මේ ෆ්ලෝ ලෙවල් එක FFL එක අපිට මීට වඩා උස්සන්න අපහසුයි. එහෙම ඉස්සුවොත් එහෙම මේකේ තියෙන ස්ලැබ් ලෙවල් එක කියන්නේ ෆ්ලෝ ටු ෆ්ලෝ හයිට් එක අඩු වෙලා ඔයාලට තියෙන උස ප්‍රමාණය අඩු වෙනවා. ඒ නිසා මේක මේන්ටේන් කරගෙන තමයි මේ ලෙවල් එකත් අපි මෙතනට ඒ කියන්නේ කාර් පෝච් එක මේ විදිහට උස්සලා මේ තියෙන විදිහට මේ වැඩේ අපි ප්ලෑන් කරලා හදාගත්තේ. එතකොට renovation එකක් කරද්දී හැම වෙලාවෙම කන්සිඩර් කරන්න ඕන දෙයක් තමයි තියෙන නිවසේ අපිට කරන්න පුළුවන් වෙනස්කම් සීමා සහිත බව. ඒ කියන්නේ අපිට හැමදේම වෙනස් කරන්න හැකියාව නැහැ. ඉතින් ඒ නිසා තමයි මේ විදිහට arrange වෙලා තියෙන්නේ. දැන් අපි ඉස්සෙල්ලා බලමු මේ ගෙදර මේ තත්ත්වෙට එන්න ඉස්සෙල්ලා. දැන් ඔයාලට මගේ පිටිපස්සේ මේ පේන ස්ට්‍රක්චර් එක, ෆ්‍රන්ට් ෆසාඩ් එක මේ ගොඩක් වැඩ සිද්ධ වෙලා තියෙනවානේ. ලස්සන හෑන්ඩ් රේල්ස් ගිහිල්ලා තියෙනවා, ඇලුමිනියම් ෆසාඩ් එකක් තියෙනවා. මෙතන පොඩි කාර් පෝච් එකට වෙනම රූෆ් එකක් තියෙනවා. දැන් ඔයාලට පේන්න තියෙන්නේ මේ ගෙදර කලින් තිබ්බේ ෆොටෝ එක. හොඳට බලන්න මේකේ තිබ්බේ පැරණි බව සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා අලුත් නිර්මාණයක් කොච්චර ලොකු වෙනසක් වෙලා තියෙනවද කියලා. එතකොට ඒ පරණ නිවසේ තිබුණු ස්වභාවය සම්පූර්ණයෙන්ම වෙනස් කරේ කොච්චර වීදමක් දරලාද? දැන් උදාහරණයක් විදිහට ඔයාගේ නිවසක් තියෙනවා නම් ඒකේ කොච්චර පරණද කියන එක අනුව සහ ඒ ගේ තියෙන කන්ඩිෂන් එක අනුව කොස්ට් එක ඩිපෙන්ඩ් වෙනවා. ඒකට යන පිරිවැය වෙනස් වෙනවා, ඩිපෙන්ඩ් වෙනවා. ඒ නිසා ඕගොල්ලෝ හොඳට මතක තියාගන්න මේ වගේ ගෙයක් රෙනොවේට් කරනකොට මේ රෙනොවේෂන් එකට වීදම් කරන මුදල අපත යනවද නැද්ද? ඒ කියන්නේ මෙච්චර ගාණක් වීදම් කරලා වා කරන නිර්මාණයේ වටිනාකමක් තියෙයිද? අවුරුදු 5කට 10කටද නැත්නම් අවුරුදු 15කට 20ටද නැත්නම් අවුරුදු 30 40ක් පුරාවටම කිසිම අවුලක් නැද්ද මේ වීදම් කරපු මේ දැන් මේ වින්ඩෝ ෆ්‍රේම්ස් ගත්තත් මේවා හොඳ තේක් වලින් ඩිපෝ තේක් වලින් තමයි මේ නිර්මාණය කරලා තියෙන්නේ. දැන් මගේ පිටිපස්සේ තියෙන ඇලුමිනියම් වින්ඩෝස් ගත්තත් මේ ඇලුමිනියම් ඩෝ ෆ්‍රේම්ස් මේවට දාපු හැම අයිටම් එකක්ම හයි ක්වොලිටි මැටීරියල් තමයි පාවිච්චි කරලා තියෙන්නේ. තව දෙයක් කියන්න ඕනේ මේ කන්ස්ට්‍රක්ෂන් එකේදී මේ රෙනොවේෂන් එකේදී ග්‍රෑන්ඩ් ඉන්ජිනියරිං ආයතනය තෝරගත්තු වැඩ කොටසක් තමයි අපි කරලා දුන්නේ. හැබැයි මෙතන අපේ ආයතනයෙන් පිටත third parties එහෙමත් නැත්නම් තුන්වන පාර්ශවයන් විසින් කරපු සමහර දේවලුත් මේක ඇතුලේ තිබුණා. ඉතින් ඕගොල්ලන්ට හැකියාව තියෙනවා, ඔයාලට ඉඩකඩ තියෙනවා ආයතනයක් එක්ක වැඩ කරනකොට කතා බහ කරලා උදාහරණයක් විදිහට ඔයාගේ ඉන්නවා වඩු වැඩ කරන මිනිස්සෙක්. එහෙමත් නැත්නම් හොඳ කාපෙන්ටර් කෙනෙක්, ලී වැඩ කරන කෙනෙක්. ඒතර ඒ මිනිස්සයා ඔයාට වෙනම කතා කරලා ඒ වැඩේ ඔයාට කරගන්න පුළුවන් හැකියාව දෙනවා. විශේෂයෙන් ග්‍රෑන්ඩ් ඉන්ජිනියරිං ආයතනයත් එක්ක ඔයා වැඩ කරනවා නම් ආයතනයේ ෆ්ලෙක්සිබිලිටි එක, ට්‍රාන්ස්පරන්සි එක ඒ මට්ටමකට තියාගන්න හැකියාව තියෙනවා. ඒ කියන්නේ ඔයාගේ හොඳ කෙනෙක් රෙකමන්ඩ් කරන වෙන කෙනෙක් ඔයාට මේකට සම්බන්ධ කරගෙන ඒගොල්ලන්ගේ ස්කෝප් එකෙන් එළියට අරගෙන කරන්න හැකියාවක් තියෙනවා. ඒකම ඔයා දකින්න ඇති මේකේ ලෑන්ඩ්ස්කේපින් එකක් දැන් කරගෙන යනවා. ඇත්තටම අපිට තව දින 5ක 6ක කාලයක් විතරයි මේකේ තියෙන දැන් අඩුපාඩු ඔයා දකින්න ඇති චූටි දේවල් මේ හැම දෙයක්ම අපිට දින 5ක් වගේ කාලයක් තමයි තියෙන්නේ ප්‍රොජෙක්ට් එක හෑන්ඩ් ඕවර් කරන්න. ඉතින් හොඳට මතක තියාගන්න මේ වගේ කන්ස්ට්‍රක්ෂන් එකක් කරනකොට රෙස්පොන්සිබිලිටි එකක් ගන්න පුළුවන් කොන්ට්‍රැක්ටර් කෙනෙක් හරි කම්පැනි එකක් හරි තෝරගන්න. මොකද ප්‍රොජෙක්ට් එකේ මුල ඉඳලම අපි අවසන් වෙනකම් ඒක රෙස්පොන්සිබල් වෙනවා. ඒ විතරක් නෙමෙයි ඔයගලන්ට මම හැමදාම කියන වගේ ප්‍රොජෙක්ට් එක බාර දුන්නාට පස්සෙත් අවුරුද්දක් පුරාවට මේන්ටනන්ස් සර්විස් එකක් කම්පැනි එකකින් හම්බ වෙනවා. විශේෂයෙන් ග්‍රෑන්ඩ් ඉන්ජිනියරිං ආයතනය. ඉතින් අවුරුද්දක් පුරාවට ඔයගලන්ගේ ටැප් එකක්
කැඩුනොත් එහෙම නැත්නම් ඉලෙක්ට්‍රිකල් ෆේලියර් එකක් ආවොත් වහලේ දෙමනවා හරි මොන හරි ප්‍රශ්නයක්. ඒ ඕනම දෙයක් ග්‍රෑන්ඩ් ඉන්ජිනියරිං ආයතනයේ ෆ්‍රී ඔෆ් charge කරගන්න හැකියාව තියෙනවා. ඉතින් මේ ගේ ගැන කතා කරොත් මේ නිර්මාණය ගැන කතා කරොත් අද මේ ඕගොල්ලෝ දකින අපූර්ව නිර්මාණය ගැන කතා කරොත් මේ ක්ලයන්ට් අපිව හොයාගෙන ඉන්නේ ග්‍රෑන්ඩ් ඉන්ජිනියරිං ආයතනය හොයාගෙන ඉන්නේ මේකට ඩිසයින් එකක් ප්ලෑන් එකක් ඇඳලා ඉවර වෙලා. ඒ කියන්නේ කවුන්සිල් ඇප්‍රූව් වෙච්ච ප්ලෑන් එකක් එක්ක. ඇත්තටම ඒගොල්ලන්ටත් මේ ක්‍රෙඩිට් එක යන්න ඕනේ නිර්මාණෙත් අපූර්වට කරලා තිබුණා මේ නිර්මාණ ඒ කියන්නේ මේ ඕගොල්ලෝ අද දකින ලස්සන නිර්මාණය මේ විදිහට මල්පල ගැන්වෙන්න ඒවත් හේතු සාධක වුණා. ඉතින් බොහොම ස්තුතියි වගේ ලස්සන නිර්මාණයක් අපිට අරගෙන ආවට. ඒ විතරක් නෙමෙයි මෙතෙන්දී යම් කාලයක් යනකොට ඒ කියන්නේ මාස 6-7ක් 8ක් විතර යනකොට ඉන්ටීරියර් ඩිසයිනර් කෙනෙක් ඉන්වෝල්ව් වුණා. එතකොට ඒ ඉන්ටීරියර් ඩිසයිනර්ගෙන් තමයි මේකේ තියෙන ලස්සන දේවල් එතන සමහර ලයිට් ෆිටින්ග්ස් තෝරපුවා, මේකට කලර් මැච් කරපුවා. දැන් මේ මං ඉන්න තැනම තියෙන වෝල් එකේ ග්‍රේ කලර් එකක් ගාලා තියෙනවා. එතන ලස්සන ලයිට් ෆිටින්ග් එකක් හයි කරලා තියෙනවා. මේ දේවලුත් මේ වගේ ලස්සන වෙන්න අනිවාර්යයෙන්ම ඒ උදව්ව, එයාලගේ තියෙන නිර්මාණශීලීත්වය, ඒ මහන්සිය කැපවීම මේකට එකතු වුණා. ඉතින් මේ වගේ නිර්මාණයක් කරනකොට ඕගොල්ලන්ට තුන්වන පාර්ශවයක් සම්බන්ධ වුණා කියලා කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඔයා දැනුවත් වෙලා ඉන්න ඕනේ. ඒ වගේ කරනවා නම් මේගොල්ලන් එකට එකතු කරගෙන වැඩ කරන්නේ කොහොමද කියන එක ගැන අදහසක් ඔයා ගාව තියෙන්න ඕනේ. මේ ගෙදර හිමිකරු ඇත්තටම ඔව් විදේශගත වෙලා තමයි රැකියාවක් කරන්නේ. හැබැයි ඔහු මෙහෙ හිටියේ නෑ කියලා කිසිම ප්‍රශ්නයක් වුණේ නෑ. මේ නිර්මාණය ලස්සන වෙන්න අපි හැමෝගෙම මහන්සිය මේකට බලපෑවා. ඉතින් ග්‍රෑන්ඩ් ඉන්ජිනියරිං ආයතනයේ විශේෂත්වය තමයි ඔයගොල්ලන් ලංකාවේ ඉන්නවද නැද්ද කියන එක ඇත්තටම අපි අදාළ කරගන්නේ නැහැ. අපි කරන නිර්මාණය අපේ මහන්සිය ක්වොලිටි මේන්ටේන් කරලා කරන වැඩේ අපි හරියටම කරන්න හැම වෙලාවෙම වග බලා ගන්නවා. ඉතින් බොහොම ස්තුතියි මේකේ නිවසේ හිමිකරුට අපිව විශ්වාස කරලා අපිට මේ වැඩේ බාර දුන්නට. ඉතින් මේ හැම දෙයකම එකතුවක් තමයි මේ වගේ ලස්සන නිර්මාණයක අවසන් ප්‍රතිඵලය වෙන්නේ. ඉතින් ඒකයි මම හැමදාම ඔයගලන්ට කියන්නේ අපූර්ව නිර්මාණයක් බිහි වෙන්න. වාගේ සිහින නිවස යථාර්ථයක් බවට පත් වෙන්න නම් අපි හැමෝම ගොඩක් මහන්සි වෙන්න ඕනේ. ආයතනයක් විදිහට අපිත් මහන්සි වෙන්න ඕනේ. ක්ලයන්ට් විදිහට ඔයාගේ පැත්තෙත් ලොකු වගකීමක් තියෙනවා. තර්ඩ් පාටිස් එකතු වුණාම ඉන්ටීරියර් ඩිසයිනර් කෙනෙක් වෙන්න පුළුවන්, ආකිටෙක්ට් කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ස්ට්‍රක්චරල් ඉංජිනේර් කෙනෙක් වෙන්න පුළුවන්. මේ ඕනම විදිහේ තර්ඩ් පාටි එකක් මෙතනට සම්බන්ධ කරගන්න ඔයාටත් ලොකු වගකීමක් තියෙනවා සහ ඔයාගේ කැපකිරීමක් අනිවාර්යෙන් මේකට අවශ්‍යයි. නැත්නම් මේ නිර්මාණය මේ වගේ ලස්සන කරගන්න අමාරුයි. මොකද ඉදිකිරීම කියන්නේ ඔයා අපි හැමෝම දන්න විදිහට අර කේක් එකක් හදනවා වගේ දවසෙන් එකපාරට ලස්සන කරලා ගන්න පුළුවන් එකක් නෙමෙයි. මේක මාස ගානක සමහරට අවුරුද්දක එකමාරක ලොකු කාල පරාසය කියන ලොකු රාජකාරියක් ලොකු වැඩක්. ඒ නිසා අපි හැමෝගෙම වගකීම මේ වගේ එක මුල ඉඳන්ම අග වෙනකම්ම සුහදත්වයේ විනිවිද භාවයේ විශ්වාසය තියාගෙන කටයුතු කරන එක. අපි මේ ඩිසයින් එක ගැන පොඩ්ඩක් කතා කරමු. ඉස්සෙල්ලා ඔයගොල්ලෝ දැක්කේ ග්‍රවුන්ඩ් ෆ්ලෝ එකේ ඇරේන්ජ්මන්ට් එක. ඒ කියන්නේ බිම් මහලේ ඇරේන්ජ්මන්ට් එක. මේකේ ග්‍රවුන්ඩ් ෆ්ලෝ එකේ තියෙනවා බෙඩ්රූම්ස් දෙකක්, ලිවිං, ඩයිනින්, ඒකම පොඩි පැන්ට්‍රි එකක්. පැන්ට්‍රි එකට එහා පැත්තෙන් තියෙනවා වෙට් කිචන් එකක්. එළියේ කොස්දෙල් මොනාරි හදාගන්න, මස් මාළු ටිකක් හදාගන්න, නිදහසේ උයන්න පොඩි වෙට් කිචන් එකකුත් තියෙනවා. ඊට අමතරව සර්වන්ට් රූම් එකක්, සර්වන්ට් টয়ලට් එකක් සහ ස්ටෝර් රූම් එකක් මේකේ ග්‍රවුන්ඩ් ෆ්ලෝ එකට අන්තර්ගතයි. දැන් අපි යන් ෆස්ට් ෆ්ලෝ එකේ ඇරේන්ජ් වෙලා තියෙන්නේ කොහොමද සහ මොනවද මේකේ තියෙන්නේ කියලා බලන්න අපි ගේ ඇතුළට යමු. දැන් ඔයා දකින්න ඇති මේ නිර්මාණය කොච්චර අපූර්වවට අවිල්ලා තියෙනවද කියලා. කියන්නේ ඔයගොල්ලන්ට හිතා ගන්න බැරුව ඇති මේක ඇත්තටම රෙනෝවේෂන් එකක්ද කියලා. මේ ගේ සම්පූර්ණයෙන්ම අලුතෙන් හැදුවා හා සමානවම සියලු දේවල් ලස්සනට සිද්ධ වෙලා තියෙනවා. ඉතින් මම ඒකයි ඉස්සෙල්ලා කිව්වේ රෙනෝවේෂන් එකක් කරනකොට හරියට ප්ලෑන් කරන්න ඕනේ, හරි ඩ්‍රොයින් එකක් ඇඳ ගන්න ඕනේ, හරි කොන්ට්‍රැක්ටර් කෙනෙක් සිලෙක්ට් කරගන්න ඕනේ. එතකොට මෙටීරියල් මොනවද පාවිච්චි කරන්න කියන එක ඔයාගේ අදහසක් තියෙන්න ඕනේ. මොන බජට් එකක් ඔයා අතේ තියන්ද මේකට ලෑස්ති වෙන්න කියන එක ඊටම වැදගත්. ඉතින් ඒ නිසා මේ හැම දෙයක්ම ඔයා සැලකිලිමත් වෙන්න මේ වගේ රෙනෝවේෂන් එකක් ඔයා කරනවා නම් කරන්න බැරි කමක් නැහැ. ඇත්තටම අවුරුදු 70ක් 80ක් පරණ ගෙවල් වුණත් අපිට රෙනෝවේට් කරන්න පුළුවන්. අපි දැන් ඉන්නේ ෆස්ට් ෆ්ලෝ එකේ. ෆස්ට් ෆ්ලෝ එකේ ඉස්සරහා තියෙන බැල්කනි එකේ. මේ හෑන්ඩ් රේල් එකක් ගහලා තියෙන්නේ ඉස්සරහා තියෙන බැල්කනි එකට. ඒකම මෙතන අපූර්ව නිර්මාණයක් තියෙනවා. මේ වීඩියෝ එක යන ගමන් ඔයාලට පෙන්නේ. මෙතන ඕපන් ටු ස්කයි ලොකේෂන් එකක් තියෙන්නේ. අතරම මෙතන ආලෝකය හොඳට නිවසට ගන්න ඕන නිසා උඩින් ට්‍රාන්ස්පේරන්ට් ෂීට් එකක් දාලා නිර්මාණය කරලා තිනවා. ඒකම ඒක පල්ලෙහාටම ගෙනියන්න ඕන හින්දා මෙතන ග්‍රිල් වර්ක් එකක් ගහලා අපූර්ව නිර්මාණයක් කරලා තිනවා. වීඩියෝ එකේ ඔයා ඉස්සරහට යනකොට ඒක බලන්න. මේ නිර්මාණය. එතකොට මේකේ ෆස්ට් ෆ්ලෝ එක ඇත්තටම as it is අපි තිබ්බා. ඒ කියන්නේ පරණ ස්ට්‍රක්චර් එකේ ලොකු වෙනස්කම් කරන්න නැතුව ෆස්ට් ෆ්ලෝ එකේ ගොඩක් වෙලාවට තියෙන විදිහටම තමයි මේකේ නිර්මාණය සිද්ධ වුනේ. පොඩි පොඩි වෙනස්කම් තමයි උඩ සිද්ධ වුනේ. ඉතින් මේකේ උඩ තට්ටුව ගත්තාම ඒකේ බෙඩ්රූම්ස් දෙකක්, ඒතර ලිවිං එකත් එක්ක ටීවී ලොබියක් විදිහට පාවිච්චි කරන්නත් පුළුවන්. නැත්නම් ඒක ලයිබ්‍රරි ස්පේස් එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් සාලෙත් එක්ක තියෙන කොටස. ඊට අමතරව ඇටච් බාත්රූම් එකක් සහ පොඩි පැන්ට්‍රි එකක් අන්තර්ගතයි. ඉතින් මේකේ තියෙන මේ දේවල් මේ ඔයා දකින හැම දෙයක්ම
අලුතෙන්ම නිර්මාණය කරපුවා. පරණ ෆොටෝස් ටිකත් මේකත් එක්කම ඔයාලට ෂෙයා කරන්නම්. එතකොට ඔයාලට අයිඩියා එකක් ගන්න පුළුවන් පරණ ගේ තිබුණේ කොහොමද මේක තිබුණේ කොහොමද. ඉතින් මම ඉස්සෙල්ලා කිව්වත් වගේ මේ වගේ නිර්මාණයක් ඔයගොල්ලෝ කරනකොට විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕනේ. දැන් උදාහරණයක් විදිහට මේ පැත්තේ තියෙන මේ වෝල් එක බ්ලයින්ඩ් වෝල් එකක්. මේක ඒ කියන්නේ ඉඩමේ මායිමට පිහිටි වෝල් එකක්. මේ වගේ රෙනොවේෂන් එකක් කරනකොට මේ බ්ලයින්ඩ් වෝල් අපිට වෙනස් කරන්න හැකියාවක් නැහැ. මොකද මේකේ තියෙන විදිහටම අපිට තියන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ මේක ගලවලා අපිට අලුතෙන් මේ පැත්තට ගන්න හැකියාවක් නැහැ. ඒ කියන්නේ මෙයා ඉන්න තැනම තියන්න වෙනවා. ඒකම තමයි මේ ඉඩමේ අනිත් විශේෂත්වය තමයි මේකේ එහා පැත්තක් ගත්තාම මේ පැත්තත් බ්ලයින්ඩ් වෝල්. එතකොට මේ වගේ කන්ඩිෂන් එකක් ඇතුලේ ඔයා නිර්මාණයක් කරනකොට බ්ලයින්ඩ් වෝල් දෙපැත්තක් තියෙනකොට ඇතුලේ ටික තමයි ඔයාලට ඇඩ්ජස්ට් කරගන්න සිද්ධ වෙන්නේ. එතකොට ඔයා ඒකට කොච්චර වීදමක් දරනවද? ලොකු වීදමක් දරනවද කියලා ඔයා තීරණය කරන්න ඕනේ. අතන මෙතන විශේෂත්වය උනේ මේ ගෙදර ග්‍රවුන්ඩ් ෆ්ලෝ එකේ ස්පේස් එක වැඩි කර ගැනීමේ අවශ්‍යතාවය කොහොමද තිබුණා. දෙවෙනි අවශ්‍යතාවය උනේ මේක මොඩර්න් කරන්න. ඒ කියන්නේ අලුත් විදිහට මේ නිර්මාණය කොහොමද එළියට දාන්නේ කියන එක. දැන් ඔයාලට මේක බැලුවම තේරෙයි මේකේ තියෙන හැම දෙයක්ම මොඩර්න් විදිහට තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ කියන්නේ අලුත් විදිහට. ඒ කියන්නේ ලේටස්ට්ම ඩිසයින් එකක් විදිහට තමයි මේක එළියට ගිහිල්ලා තියෙන්නේ. මේ ටෙම්පර්ඩ් ග්ලාස් ඩෝර්ස් පාවිච්චි කරලා තියෙනවා. එතකොට මේක ලයිට් ෆිටින්ග්ස් ගත්තත් හරිම ලස්සන අපූරු අලුත්ම විදිහට අවශ්‍ය විදිහට මේ ලස්සන ලයිට් ෆිටින්ග්ස් පාවිච්චි කරලා තියෙනවා. එතකොට දොරවල් වල ඩිසයින් ගත්තත් මේ පිටිපස්සේ තියෙන ඇලුමිනියම් වින්ඩෝ එක ගත්තත් උඩ ෆික්ස් ග්ලාස් එකක් උඩටම ගිහින් තියෙනවා. ඊට ස්විචර්ස් ගත්තත්, ඊට ටයිල්ස් ගත්තත් මේකේ තියෙන සියලුම දේවල් මොඩර්න් විදිහට තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. මේ ගෙදර අපිට ඇත්තටම සෙමි ලක්සරි කියන්න බෑ. මේක ඔටෝමැටිකලි ලක්සරි ගයක් බවට පත් වෙලා තියෙනවා. ඔයා දකින්න ඇති හැම යුනිට් එකකම හැම බෙඩ්රූම් එකකම AC හයි කරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි මෙතන තියෙන ලිවිං ස්පේස් එකේ ලොකු AC එකක් යුනිට් එකක් හයි කරලා තියෙනවා. එතකොට මේ ගෙදර ලිවිං එක, ඒ කියන්නේ ග්‍රවුන්ඩ් ෆ්ලෝ ලිවිං එකයි ෆස්ට් ෆ්ලෝ ලිවිං එකයි දෙකම AC දෙකකින් ෆන්ක්ෂන් වෙන විදිහට තමයි මේ නිර්මාණය සිද්ධ වෙලා තියෙන්නේ. බාත්රූම්ස් වලට හොට් වෝටර් ෆැසිලිටි තියෙනවා, සර්වන්ට් ෆැසිලිටි හදලා තියෙනවා. එතකොට මේ ගෙදර ඇත්තටම ලක්සරි ප්‍රොඩක්ට් එකක්. එතකොට මේ විදිහේ සුඛෝපභෝගී නිර්මාණයක් ලක්සරි ගයක් නිර්මාණය කරනකොට ඔයා විශේෂයෙන් දැනගෙන ඉන්න ඕනේ කාරණා තමයි ඒකට අවශ්‍ය අංගෝපාංග විතරක් නෙමෙයි ඔයා පාවිච්චි කරන මැටීරියල්ස් high quality material ඔයා පාවිච්චි කරන්න ඕන බව. මොකද budget materials, low cost material අරන් ඔයාලට ලක්ෂණ නිර්මාණයක් කරන්න බෑ. ඒකම තමයි මේ වගේ නිර්මාණයක් කරනකොට අනිත් දේ තමයි ඔයා අනිවාර්යයෙන්ම දැනගෙන ඉන්න ඕනේ. ඒකට විශේෂ පුහුණුවක්, අත්දැකීම් තියෙන ටෙක්නොලොජි එකක් පාවිච්චි කරන්න පුළුවන් හොඳ කම්පැනි එකක් හරි හොඳ කොන්ට්‍රැක්ටර් කෙනෙක් හරි අනිවාර්යයෙන්ම තෝරගත යුතුයි. ඒකට ස්කිල් එකක් තියෙන කෙනෙක් අනිවාර්යෙන් තෝරගන්න. එතන ආපහු මම මතක් කරනවා මේ නිර්මාණය අපිට බාර දුන්නට මේ නිවස හිමිකරුට බොහොමත්ම ස්තුතියි අපි විශ්වාස කළා මේ වැඩේ දුන්නට. ඉතින් අපිට තව බාර දෙන්න සතියක් වගේ තියෙන. ඉතින් මෙතනින් ඉස්සරහට සමහරලාට වීඩියෝ එකක් ගේන්න බැරි වෙයි. ඉතින් අද පුළුවන් මට්ටමට ඕගලන්ට මේ වීඩියෝ එක අරගෙන ආවේ ඕගලන්ව දැනුවත් කරන්න. ඕගලන්ට අදහසක් ගන්න රෙනොවේෂන් එකක් කරන්නේ කොහොමද? මේ මට්ටමට මේ වගේ නිර්මාණයක් ගන්න කොහොමද කියන අදහස දැනගන්න. ඉතින් ඕගලන්ට පුළුවන් ග්‍රෑන්ඩ් ඉන්ජිනියරින් ආයතනය සම්බන්ධ කරගන්න. contact details පල්ලෙහා description එකේ දානවා. ඕගලන්ට අපිව contact කරලා මේ ගැන තොරතුරු අහන්න පුළුවන්. ඔයාගේ රෙනොවේට් කරනවා නම් යන ප්‍රොසීඩියර් එක මොකද්ද, කොස්ට් එක මොකද්ද, ඒක කරන්නේ කොහොමද, යන පිළිවෙල මොකද්ද කියන එක අපි ඕගලන්ව දැනුවත් කරනවා. ඉතින් මේ වගේම ලස්සන වීඩියෝ එකකින් ආයිත් ඕගලන් හම්බ වෙන බලාපොරොත්තු වෙන අදට ගිහින් එන්න. ඕගලන්ට ගනුජ YouTube channel එක subscribe කරන්න පුළුවන්. subscribe කරලා එහා පැත්තේ තියෙන notification bell එක click කරලා තියාගන්න අමතක කරන්න එපා. එතකොට ඔයාලට වීඩියෝ එකක් දාපු ගමන් බලන්න හැකියාව ලැබෙනවා. ඒ වගේම grand engineering කියන්නේ කවුද? grand engineering කරගෙන projects මොනවද, ඉවර කරපු projects මොනවද, අපි කරපු designs මොනවද, අපේ staff එක කවුද ඉන්නේ, මේ හැම දෙයක්ම ඔයාලට grandengineering.com website එකට ගිහින් බලන්න හැකියාව ලැබෙනවා. එහෙමනම් මේ වගේම වැදගත් තොරතුරු රැසක් එක්ක ඊළඟ එපිසෝඩ් එකෙන් ආයෙත් අපි මුණ ගැහෙමු.